శ్రీ బోధిరుక్కారామాధిపతి. හයි මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මේ වීඩියෝ එක මොකක්ද කියලා thumbnail එකෙන් දකින්න ඇතිනේ. ඔව් මේ තමයි අපේ ගමේ පන්සලේ තිබුණු මිහිඳු පෙරහැර. ජූනි 27 වෙනිදා තමයි පෙරහැර තිබ්බ. චුට්ටක් පරක් වුණා වීඩියෝ එක නම් අරගෙන එන්න. මම මේ ලෑස්ති වෙන්නේ අලි බලන්න යන්න. ඔව් දැන් ඉතින් පෙරහැරට අලි එහෙම පන්සලට ගෙනල්ලා තියෙනවා. ඉතින් එයාලව බලන්න යන්න තමයි මේ හදන්නේ. ඉතින් කෙසල් ටිකකුත් අරගෙන එයාලව බලන්න ගිහිල්ලා එයාලට කන්න දීලා චුට්ටක් ඉතින් වීඩියෝස් ටිකකුත් අරන් එන්න තමයි මම මේ යන්නේ. ඉතින් හරි ආසයි. ඉතින් මෙහෙමනේ ඉතින් ඇත්තටම අලි දකින්නේ ගොඩක් වෙලාවට මෙහෙම සහ අපි සූ එකට ගියොත් නම් දකින්නවා. එහෙම නැත්තම් ඇත්තටම මම නම් අලි මෙහෙම තමයි දකින්නේ. නැත්තම් ඇත්තටම ළඟට එහෙම යන්නෙත් නෑනේ. අලි දැක්කටනේ දුවනවා තමයි අලි දැක්කම. මෙයාලා ගාවට ගිහිල්ලා ඉතින් ළඟට කන්න දෙන්න බයකොත් නෑනේ. ඉතින් කට්ටිය ඉන්නවනේ හැමෝම. බලන්නකෝ ඉතින් මෙයාලගේ ලස්සන ඉතින් ඒ අලින්ගේ හුරතලුත් බලලා ගෙදර යමුයි කියලා පිටත් වෙන්න හදනකොටම මේ පාර මිහිඳු මහ පෙරහැරේ ධාතු කරඬුව වඩම්මන කෝට්ටේ රාජා නමින් හඳුන්වන ඒ ඇතත් පන්සලට එක්කගෙන ඇවිල්ලා තිබ්බා. අනේ ඉතින් යාට දෙන්න කෙසල් ඉතුරු වෙලා තිබුණේ නෑ. අපි ගාව රැට ඇවිල්ලා දෙමුයි කියලා හිතාගෙන හිටියත් හවස අපි ආය යනකොට තිබ්බ කලබලෙත් එක්ක අපිට දී ගන්න බැරි වුණා. ඒකත් ඉතින් අනිත් අරින්ටම තමයි දෙන්න උනේ. හවස ඉඳන්ම නැටුම් වලට නම් කට්ටිය ලෑස්ති වෙවි පන්සලට එන ගමන් තිබුණේ. ඉතින් පේනවනේ කොහේ ගියත් ඉතින් කන්න තමයි. අච්චාරු කඩයක් තිබ්බා. ඉතින් බලන් ඉන්න බැරිම හින්දා තියුල් අච්චාරු එකක් කෑවානේ. ඉතින් ඊට පස්සේ ගෙදරත් ගිහිල්ලා රෑ වෙලා තමයි ආයේ පන්සලට ආවේ ධාතු කරඬුව වඩම්මනවා බලන්න. ඉතින් ඕගොල්ලොන්ට මුලින් ඉඳන් හැමදේම පැහැදිලිව පෙන්වන්න ඕනේ නේද? පෙරහැර විතරක් පෙන්නලා වැඩක් නැහැනේ. ඒ හින්දා තමයි ඉතින් ආයේ පන්සලට ඇවිල්ලා ධාතු කරඬුව වඩම්මනේ වීඩියෝස් ඔක්කොම ගන්න ඕනේ. ඉඳ තමයි ඉතින් මම මේ ආවේ. ඒ වගේම කියන්න ඕනේ මගේ වොයිස් එක චුට්ටක් අද වෙනස්. පොඩ්ඩක් සනීප නැතුව තමයි වොයිස් කරන්නේ. ඉතින් වීඩියෝ එක පරක්කු නොකර ඕගොල්ලොන්ට දාන්න ඕනේ හින්දාම මම මේ විදිහට වොයිස් කරමුයි කියලා හිතුවා. ඉතින් දැන් ජූනි 27 තිබ්බා කියන්නේ ඉතින් ගොඩක් කල් යවන්න බෑනේ නේද? ඉතින් වීඩියෝ එක දාන්න මේ පේනවනේ ගොඩක් සෙනග හිටියා. ඉතින් පුංචි කාලේ ඉඳන්ම මේ මිහිඳු පෙරහැර බලන්න මාරම ආසාවෙන් ඉන්නේ අවුරුද්දට එකපාරක්. ඇත්තටම හරිම ලස්සනයි. මම පෙරහැරවල් බලනවා නම් ඉතින් අපේ ගමේ පන්සලේ පෙරහැර තමයි බලන්නේ. එහෙම වෙන කොහෙවත් පෙරහැර බලන්න ඕනීම කියලා යන්නේ නෑ. ඉතින් කනාවට ඔය කොහෙන් හරි සෙට් වුණොත් බලනවා ඇරෙන්නේ. එහෙම ලොකුවට බලන්න යන්නේ නෑ. ඉතින් මේ මල්ලිලා දෙන්න ගැන කියන්න ඕනේ. ඉතින් ඒගොල්ලන් ඉල්ලීමක් කරා. ඒගොල්ලන්ව මේ vlog එකට අනිවාර්යෙන්ම ඇඩ් කරන්න කියලා. ඔන්න මල්ලි ඔයගොල්ලන්ව දැම්ම. හොඳේ මේ වීඩියෝ එකට මම ඔයගොල්ලෝ දැක්කොත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වෙලාවේ පන්සලට ඉතින් නැට්ටුකාරු එන ගමන් ඉන්නවා. ආපු කට්ටිය ලෑස්ති වෙන ගමන් ඉන්නවා. ඒ වගේම තමයි ඉතින් ලොකු රාජකාරියක් අපේ මේ අලි ඇත්තුන්ව ලෑස්ති කරන්නත් එපයි නේද? ඉතින් කට්ටිය ලෑස්ති වෙන වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් මම තනින් තන ගත්තා. ඉතින් ලොකුවට ගත්තේ නෑ අනේ. ඉතින් කට්ටිය ලෑස්ති වෙන ඒවා මේ මිනිස්සු අඳිනකොට කැමරාවක් උස්සන් ගිහලා අපිට වීඩියෝ කරන්න බෑනේ. මේ මිනිස්සු බලයි මේ මොකද කියලා. ඉතින් මේ කට්ටිය ලෑස්ති වෙන අතරතුර පත්තිනි මෑණියන් දේව රූපය, කතරගම දේව රූපය වඩම්මන අවස්ථාවක් සිද්ධ වුණා. ඉතින් මම ඒකේ වීඩියෝස් උත් ඔයගොල්ලන්ට දාන්නම්.
ඇත්තටම කියන්න සතුටුයි මගේ මේ vlog එකේ තියෙන ලස්සනම තැන තමයි මේක. ඒ හින්දා ඔයගොල්ලෝ මේ තරම් මිස් කරන්න එපා කිසිම වෙලාවක. ඒ තරම් ලස්සනයි. ඒ කියන්න හේතුව තමයි මම බෞද්ධෙක් විදිහට මාර විදිහට සතුට වෙනවා මේක කියන්න. මේ කෝට්ටේ රාජා කියන ඇතා ධාතු කරඬුව වඩම්මන්න ප්‍රථම බුදුගේ ඉස්සරහට කියලා දන ගහලා අවසර ගන්නවා. ඒ වගේම තමයි චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරිපිට කියලා දන ගහලා අවසර ගන්නවා. ඇත්තටම මම හිතන විදිහට මගේ මේ vlog බලන වෙනත් ආගමික කට්ටිය ඉන්න පුළුවන් කවුරුත් මාත් එක්ක තරහ වෙන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. මම කියන්නේ මේක මට මාර සතුටුයි. මම මේක සජීවීව දකිනකොට මට මාරම සතුටක් දැනුණා. මිනිස්සෙක් නොවුනත් මේ ගරු කරන විදිහට මේ බුදුදහම ඇත්තටම ඔයගොල්ලෝ බලන්නකෝ ඒ ගරුත්වය. දැන් නම් ගොඩාක් දුරට පෙරහැරේ වැඩ ඉවරයි. මේ පාරණ චුට්ටක් පෙරහැර පටන් ගන්න පරක් වුණා. මොකද නැටුම් කණ්ඩායම් වෙන්න අලියෙන්න ගොඩක් රෑ වුණා. ඒ හින්දා චුට්ටක් පරක් වුණා. නමුත් පෙරහැර ගොඩක් ලස්සනට තිබුණා. ඉතින් මෙතනින් එහාට නම් මම වොයිස් කරන්නේ නැහැ. මොකද දැන් මෙතන ධාතු කරඬුව වඩම්මන ඊට පස්සේ පෙරහැර පටන් ගන්න තියෙන්නේ. ඉතින් පෙරහැර පටන් ගත්තට පස්සේ පෙරහැර බලන්න තියෙන්නේ නේද? ඒකේ මොනවා වොයිස් කරන්නද මම. ඉතින් ලස්සන වීඩියෝස් ගොඩක් අරගෙන තියෙනවා. ඉතින් මගේ කැමරාමන් මගේ හස්බන්ඩ් ඉතින් එයා තමයි මේ කැපවීම කරන්නේ. ඇත්තටම ෆෝන් එකෙන් බලනවට වඩා සජීවීව බලන එක තමයි ගොඩක් ලස්සන. නමුත් ඉතින් ඕගොල්ලන්ටත් පෙන්වන්න ඕනේ හින්දා මේ vlog එක කරන්න ඕනේ හින්දා එයා මේ කැපවීම කරනවා. ඉතින් එයා ෆෝන් එකෙන් තමයි පෙරහැරත් බැලුවේ. ඒ වෙලෙත් සජීවීව එතන හිටියත් එයා පෙරහැර බැලුවේ ෆෝන් එකෙන්. මොනා කරන්නද? ඉතින් මේ කැපවීම එයා දෙනවා මට අනිවාර්යෙන් thank you එයාටත් ගොඩක්. ඉතින් පෙරහැර ලස්සනයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් මම මෙතනින්ම මගේ වොයිස් කට් එක ඉවර කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් ඉන්න අනිවාර්යයෙන්ම පෙරහැර සම්පූර්ණයෙන්ම බලලා ඉවර කරන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඉක්මනට අරගෙන එනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම බුදු සරණයි හොඳේ. ඔයගොල්ලන්ගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ අදහස අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් ගිහින් එන්නම්.